ඉතින් සියලු දෙනාම ඉතාමත් ආදරෙන් අදත් ඔන්න පිළිගන්නවා The New Startup by රශ්ම හේරත් YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම මේ A level කාලය තුලදී විශේෂයෙන්ම මේ A level කරන ළමයිට කියන්නේ නිතර ඇහෙන දකින සහ ඒ කියන්නේ තමන්ගේ උත්සාහය උනන්දුව අර විභාගයට ફોකස් කරලා වැඩ කරගෙන යද්දී අර ඒක පොඩ්ඩක් අඩපණ වෙන සිතුවිලි ඇති වෙන අන්න ඒ වගේ බලපෑමක් කරන්න පුළුවන් නෙගටිව් ඉම්පැක්ට් එකක් ගැන තමයි මම මේ අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේක සමහරවිට ඔයාලට අත්දැකලා ඇති. අනිවාර්යයෙන්ම අත්දැකලා ඇති. දැන් ඔයාලා දැන් මේ අවුරුද්දේ එළව කරන් ඉන්න ළමයෙක් නම් මේ විදිය අනිවාර්යයෙන් මේ කතාව අහලා ඇති. මොකක්ද? මේ තමයි ළමයි. ඔයාලා අහලා තියෙනවද? ඔයාලගේ වැඩිහිටියෙක් හරි යාළුවෙක් හරි නැත්නම් සෝෂල් මීඩියා වල හරි උගේ හරි හරි කියලා තියෙනවද මේ ඔය මේ විශ්වවිද්‍යාලේ ගිහලා වැඩක් නැහැ බං. අවුරුදු 4 අපරාධේ. හරි වර්ක් කරලා ඊට පස්සේ ඌ එද්දි සමහරට ඌවා මේ අවුරුදු 4 අවුරුදු 5 වෙන්නත් පුළුවන්. තේරුම නැහැ දැන් ඩිග්‍රී කරාට ලංකාවේ. ඌ මේ බුරු වැඩ ඊට වඩා මේ කෝස් එකක් කරලා මොකක් හරි මේ නැත්නම් ප්‍රයිවට් කැම්පස් ගිහලා මොකක් හරි කෝස් එකක් කරලා මේ කරගන්න එක හොඳයි. අපරාධයේ කාලේ අනික ওই පිකටින් වලට අහු වෙනවා. ඒ රැක් සීන් පේන්නේ නැද්ද? ඌම කතා ඔයාලගේ ජීවිතේ අහලා තියෙනවද? අහලා තියෙන කමෙන්ට් එකක් දාන්න. අපි කතා කරමු මේ ගැන. මොකද මේ මෙවට මේ අපි ඇත්තටම දැන් මම 2018 එළව කරේ. එළව කරලා මම කොමර්සංශයෙන් තමයි එළව කරේ. වෙන ප්‍රශාන්ත ජෝතපස් විද්‍යාලයට තමයි පාසල් ගියේ. ඉතින් ඒ කරලා මම 2018 උසස් පෙළ කොමර්සංශයෙන් පෙනී ඉඳලා මම දිස්ත්‍රික්කයේ පුත්තලම් දිස්ත්‍රික්ක 32 වෙලා මට පුළුවන් වුණා ලංකාවේ දැනට රෑන්කින් වලින් ඉහළින් ඉන්න කොළඹ විශ්වවිද්‍යාලයට කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ මූල්‍ය පිටියට මට සුදුසුකම් ලැබෙන්න පුළුවන් වෙනවා. ඉතින් ඒකත් එක්ක මම ඉගෙනගෙන ගිය අවුරුද්දේ තමයි මගේ ඩිග්‍රිය අවසන් වුණේ අලෙවි කරන විශේෂ උපාධියකුත් අරගෙන. ඉතින් දැන් මට මේ ගැන කතා කරන්න පොඩි සුසුකමක් තියෙනවා කියලා මම හිතනවා. මොකද මම විශ්වවිද්‍යාලයේ ගිය කෙනෙක් විදියට ලංකාවේ ප්‍රධාන විශ්වවිද්‍යාලයක අධ්‍යාපන ලැබපු කෙනෙක් විදියට මට මේ ගැන කතා කරන්න චූටි හරි අයිතියක් තියෙනවා කියලා මම හිතනවා. ඉතින් ඒකින් දැන් මම මේ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලට මොනවද ගැටලු තියෙනවා නම් අපි කතා කරමු. ඔයාලා කමෙන්ට් කරන්න. අපි මේ ගැන කතා කරමු. විශේෂයෙන්ම එළව කරන ළමයි ඔයාලට දැන් ගොඩක් අය කියනවා මොකද පිකටින් තියෙනවා රැක් තියෙනවා. හරි කාලේ ගොඩක් යදෙනවා මොකද. ඉතින් ඕක අපේ කාලෙත් තිබ්බා. අපේ කාලෙත් ඔය කතා සමහරලාට ඉතින් වැඩි ඕනේ සමහර මම මේ කියන්නේ සමහර අපි ගත්තොත් විශ්වවිද්‍යාලයේ එන කට්ටියකින් 10%ක් වගේ උපරිම 10%ක් වගේ එකත් නැති තරම් 5%ක් වගේ ප්‍රමාණය සමහරට ওই කතාව කියන්න පුළුවන්. දැන් ඔයාලා සමහරට ඒ කතාව විශ්වාස කරන්නේ සමහරට අර විශ්වවිද්‍යාලේ ගිය කෙනෙක්ම සමහරට ඒ කතාව කිව්වා. උඩම් සමහර අයියලා අක්කලා මමට කියනවා ඉතින් අයියෝ වැඩක් නැහැ මං කැම්පස් ගිහිල්ලා මේ අපිත් හිටියනේ මේ වැඩක් උන්නේ පුරුවට අපරාධයේ කාලේ ඊට වඩා මොකක් හරි ජොබ් එකක් කරගත්තා නම් නැත්නම් වෙන මොකක් හරි කරගත්තා නම් කීයක් හරි හොයා ගන්නවා මේ අපරාධ සල්ලි වල කාලේ බං කොහොම කියලා අර ඔය වගේ කතා හදනවා කතා කියනවා සමහරට ඒක යාගේ අත්දැකීම යාට දැනෙච්ච විදිය යාගේ ඇටිටියුඩ් එක අනුව වෙන්න පුළුවන් හැබැයි ළමයි වල දන්නවද අපේ රජයේ විශ්වවිද්‍යාලයකට තේරෙනවා කියන්නේ ලොකු ඔපචුනිටි එකක් ලොකු අවස්ථාවක් ඒක ඔයාලා තාම දන්නේ නැහැ මහත් ඕක දැනගත්ත අපේ විශ්වවිද්‍යාලේ ආචාර්යවරයෙක් ඔය ගැන මාත් එක්ක මේ කියපිලා ඒකට එයා කිව්වේ ලක්ෂණ ඔයාලට තාම මේ අපේ ගවර්න්මන්ට් යුනිවර්සිටි එකෙන් දෙන මේ ඩිග්‍රී එක වටිනාකම ඔයාලට තේරෙන්නේ නැහැ රටකට ගිහිල්ලා බලන්න ඕනේ ඒකේ තියෙන වටිනාකම කියලා. ඉතින් ඒ වගේම දැන් අපේ මොන ඩිග්‍රිය ගත්තද දැන් මම මගේ විශ්වවිද්‍යාලය ලබු කරලා කතා කරනකොට මම මෙතන මේ සමස්තයක් වශයෙන් කතා කරන්නේ. ඉතින් දැන් මොන විශ්වවිද්‍යාලයක වුණත් ඔයාලට ඇත්තම ওই ඩිග්‍රියක් කියලා හම්බෙන්නේ නැත්නම් කෝටි ගණන් වටින ඩිග්‍රියක්. ඒක ඔයාලා ප්‍රයිවට් ඔය කරන්න ගියා නම් ඊට වඩා වටිනවා. අනික තමයි දැන් ගවර්න්මන්ට් ඩිග්‍රී එකට තියෙන වැලියු එක. ඒ සෝෂල් ස්ටේටස් එක. ඒක මං හිතන්නේ වෙන එකකට ගන්න පුළුවන් වෙයි කියලා. දැන් මම මේ ප්‍රයිවට් කැම්පස් වල නැත්නම් ප්‍රයිවට් කැම්පස් වල තියෙන ඩිග්‍රී වලට පහර ගන්නවා නෙමෙයි. හිතන්න එපා මොකද මේක සමහරට බලන ප්‍රයිවට් යුනිවර්සිටි යන ළමයින්ට නිකන් මේක නිකමට හරි බලන කට්ටිය මම මේ යන්නේ මගේ හොඳම යාළුවෝ ඉන්නා මේ ප්‍රයිවට් යුනිවර්සිටි වල. දැන් එයාලා පහත් කරලා දාලා නැත්නම් ඒ කැම්පස් පහත් කරලා කතා කරනවාවත් නෙමෙයි. මට මෙතනදී කතා කරන්න ඕන අර මේ රජයේ කැම්පස් වලට නැත්නම් මේ රජයේ අර කියන්නේ ගවර්න්මන්ට් යුනිවර්සිටි යන්න try කරන ළමයිගේ ඒ මේ ඒ අපේක්ෂාවට සමහර අය හරි මේ නෙගටිව් ඉම්පැක්ට් එකක් කරනවා මේකත් එක්ක. අන්න ඒ මතයට තමයි ඒ මතයට විරුද්ධව මම මේ කතා කරන්නේ. නැතුව අරව තව තියෙනවා. ඒව ගැන මට විවාදයක් නැහැ. හරි. මොකද අධ්‍යාපනයේ කොහෙන් ගත්තත් ඒක කෙනෙක්ට ඒක ලොකු හයියක් නේ තමගේ ජීවිතේ නැගී සිටින්න හොඳට ශක්තිමත් පුරවැසියෙක් විදියට. ඉතින් ඒක හරි. නමුත් මම මේ කතා කරන්නේ රජයේ විශ්වවිද්‍යාලයක මොකද ඒ ලෙවල් ගොඩක් අය ගොඩක් ළමයිගේ හීනේ තියෙන්නේ කොහොම හරි ඒ තුනක් දාලා හොඳ රෑන්ක් එකක් දාලා මේ
රජයේ විශ්වවිද්‍යාලයකට තේරෙන එක ප්‍රධානම පහ හතර වගේ තියෙන විශ්වවිද්‍යාලයකට තේරෙන එක අද 5 10 අතර. ඉතින් දැන් මට කියන්න ඕන අන්න ඒක. එතකොට දැන් සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් අර වගේ කතා ඇද්දි මේ අප ඌ ඇත්ත තමයි. ඊට පස්සේ සමහර අම්මලාත් එක්ක අම්මලා තාත්තාත් එක්ක කතා කරලා අර තියෙන උනන්දුවක් නැතිලා එයා වෙන වෙන ඔප්ෂන් හොයාගන්න පුළුවන්. හරි. හැබැයි මම මේක මෙහෙම කතාවක් කියන්නම්. ඒ දැන් එහෙම විශ්වවිද්‍යාලය ගිහිල්ලා වැඩක් නැහැ කියන කට්ටිය ඉන්නවා නම් මම එයාලගේ හිතත් පොඩ්ඩක් සනදන්න මම මෙහෙම කතාවක් කියන්නම්. අපි හිතමු ඔයාගේ ඉලක්කයේ තියෙන පොඩි කාලේ දැන් නැත්තම් ඔයාලා තේරෙන වයසේ ඉඳලා ඔයාලා නැත්තම් යමක්කම පොඩක් ගැඹුරින් තේරෙන කාලේ ඉඳන් ඔයාලට හිතෙනවා මගේ අරමුණ තමයි අපි චෙෆ් කෙනෙක් වෙන්න. එහෙම නැත්තම් මොකක් හරි මෝටර් කාර් මෙකැනික් හරි මේ මෝටර් කාර්මිකයෙක් වෙන්න හරි මොකක් හරි එහෙම ඔයාලට හිතනවා ගන්න ඒ වගේ ශේෂ්ත්‍රයක් නෑ මොකක් හරි ඔයාලට හිතනවා මම මේ දැන් ඔය හිතන්න දැන් චෙෆ් කෙනෙක් උදාහරණ චෙෆ් කෙනෙක් වෙන්න හිතන කෙනෙක් කියලා අපි හිතමු එයා අම්මගේ බලකිරීමකට තාත්තගේ බලකිරීමකට ඉතින් කවුරුයි කාගේ බලකිරීමකට අනුව කොමර්ස් සබ්ජෙක්ට් එක ගන්න ඒ ලෙවල් වල අර ඒ ලෙවල් කරන්න ඕන තමයි කොමර්ස් කරන්න හැබැයි එයා ඒකට උනන්දු වෙන්නේ නැහැ එයා නෝමල් කරනවා අපි හිතමු කොහොම හරි මෙයා වැරදිලා හරි කොමර්ස් මේ විශ්වවිද්‍යාලයකට තියෙනවා කියලා විශ්වවිද්‍යාලය දැන් මෙයා එතනට ගියා මෙයාට එච්චර සෙට් නැහැ මොකද තමන්ගේ හිතේ තියෙන ආසාව ඒක නෙමෙයි එයා ආස නැති දෙයක් එයා මහන්සි වෙලා කරලා කොට දාගෙන එයා ආවා හැබැයි ඇත්තම එයාගේ යටි ඉතින් එයා ඒකට ආස නැහැ හරි එතකොට අන්න එතනදී දෙයක් සාධාරණ දෙයක් හිතෙන්න පුළුවන් ඔව් මම මේ කරන්නේ අපරාධයක් මගේ ටයිම් එක අපරාධයක් මම මේ කාලේ තුලද වෙන මොකක් කරේ මම චෙෆ් කෙනෙක් වෙන්න අදාළ මොකක් හරි පාඨමාලාවක් හරි මොන හරි ලෝකෙ පිළිගත්ත මොකක් හරි දෙයක් කරන එක මට වටිනවා හරි එතකොට මම එහෙම තියදී සහ යාට අපි යාට ඒකට අවශ්‍ය කාලය ධනෙ ඔක්කොම තියෙනවා එතකොට ඒ තියාගෙනත් මම මේ වගේ දෙයකට මගේ වටිනා කාලය පොඩ්ඩක් හරි මිඩංගු කරන එක අපරාධයක් කියලා ඒකට දෙන්න පුළුවන් හරි එහෙම ඉන්න ඒක ඕකේ ප්‍රශ්න නැහැ හරි හැබැයි නිකන් මම ඒක තව මම මේ පොසිටිව් විදිහට යනවා මම අපි හිතමු මෙයා වැරදිලා හරි එහෙම කැම්පස් එකේ වචෙක් කෙනෙක් වෙන්න කැමති කෙනෙක් හරි එහෙනම් රජයේ විශ්වවිද්‍යාලය අර අවුරුදු 4 එයා ගෙවනවා ඒ ගෙවල ඉවරලා එයාට ඒ අවුරුදු 4යි නැත්නම් අවුරුදු 4ක් කියන්නේ අද කාලේ ඉක්මනට යනවා නෝක තේරෙන්නේ නැහැ අද මේ තරංකාරී ලෝකයට ලැබිලා හරිද අද මේ දවසක් ගෙවනවා කියන්නේ මාර ස්පීඩ් නෙවෙයි ඉතල ඒතකොට අවුරුදු 4ක් ගෙවනවා කියන එක මහ ලොකු දෙයක් නෙවෙයි ඒතකොට අපිට මෙයා අවුරුදු 4 යා නෝමලි උන් කරගෙන ගියා ඩිග්‍රියක් දාගත්ත මොකක් හරි එයා කැමති පැත්තකින් මේ දැන් හැබැයි මෙයාගේ තාම හිත ඇතුලේ තියෙන චෙක් කෙනා හරි සමහරවිට අපි හිතමු මෙයා විශ්වවිද්‍යාලේ ඉන්න කාලය ඇතුළත ඔය තව මොනවා හරි ඒක සම්බන්ධයෙන් පාඨමාලා මොකද හදාරන්න ගත්තා කියලා හරි අරගත් එක්ක අමාරුයි නමුත් එයා කොහොමද ආසාවෙන්ද කරන්න ගත්තේ කියලා හැබැයි එයා කැම්පස් එකේ තවුරු හදලා දෙගෙන ගියා දැන් ෆයිනලි අවුරුදු end of the fourth year මෙයා ඩිග්‍රියක් ගන්නව නැත්තටම හරි එතකොට දැන් මේ අවුරුදු 4 අවසානයේදී බලන්න එයාට ඒ ටයිම් එක පාඩුවක් වෙලා යනවා නෑ එයාට ඩිග්‍රියක් තියෙනවානේ මොකක් හරි සබ්ජෙක්ට් එකක් සම්බන්ධයෙන් ඩිග්‍රියක් තියෙනවා හරි මොකක් හරි දැන් එයාට මොකද දැන් සුදුසුකමක් ලැබිලා තියෙන්නේ හරි එතකොට අපි හිතමු එයා ඒ කාලය තුලද අර චෙෆ් කෝස් එකක් කරා කියලා එතකොට එයාට දැන් ඩිග්‍රියකුත් තියෙනවා දැන් අරගත් එයා ලස්සනට කරන් යනවා එතකොට තව අවුරුදු කිහිපයකින් එයා චෙෆ් කෙනෙක් වෙයි අර සුදුසුකම එක්ක බලන්න එතන හැදෙන වැලියු එක එතකොට එයාට එතනම මේ සුදුසුකම් දෙකක් හැදෙනවා හරිද ඉතින් මං කියන්නේ මේ ඔපචුනිටි එක ගන්න මේක ලොකු ඔපචුනිටි එකක්. ඉතින් ළමයි දැන් ඔයාලා ගොඩක් සමහර මේ ලෙවල් ළමයි ගොඩක් මහන්සි වෙනවා ගොඩක් උනන්දු වෙනවා. ඉතින් ඒකේ මේ ෆයිනල් අවුට්පුට් එක තමයි ඔයා රජයේ විශ්වවිද්‍යාලයට දෙන්නවා කියන්නේ. ඇත්තටම ළමයි මතක තියාගන්න ඔයා මේ රජයේ විශ්වවිද්‍යාලවල තේරෙන්නේ ලොකු තරගයක් අවසානයේ. ලොකු තරගයක් අවසානයේ කියන්නේ ඒ ලෙවල් අවුරුද්දකට ලක්ෂ ගණන් ලියන. ඒතොර ඒ ලියන ප්‍රමාණය විශ්වවිද්‍යාලේ තේරෙන්නේ තාමත්ම පොඩි ප්‍රමාණයක්. සාමාන්‍යයෙන් ගත්තොත් පොඩි ප්‍රමාණයක් තමයි. මොකද අපේ ලංකාවේ සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියට ගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. අධ්‍යයන මේ කටයුතු සඳහා. එතකොට ඒ අතරට තේරෙනවා කියන්නේ ඒකිනුත් ලංකාවේ ප්‍රමුඛ පොලේ කියන්නේ අපි හිතමු සාමාන්‍ය නමගිය හොඳ කීර්තිමත් පරණ විශ්වවිද්‍යාල මුල් විශ්වවිද්‍යාල 6-7කට අතර තියෙන විශ්වවිද්‍යාලයක තේරෙනවා කියන්නේ හිතන්නකෝ අතන මොන තරගයක් තියෙනවද කියලා. එතකොට එතනට නිකන් යන්න බෑ අතට. ඔයාලට අර පොඩි වාසනාවක් කියලා එකක් තියෙන්න ඕන. ඒ වගේම දැඩි උත්සාහය කැපවීම අර උනන්දුව සහ මේ ශක්තිමත්ව තමන්ගේ අරමුණට ફોකස් කරගෙන යාම කියන එක තමයි වැදගත් ඔය එළවල අවුරුදු දෙක පුරාවට. ඉතින් එහෙම ගිහිල්ලා අවසාන ප්‍රතිඵලය තමයි ඔයාලට ලොකු අවස්ථාවක් උදා වෙන එක රජයේ විශ්වවිද්‍යාලය ගිහිල්ලා නොමිලේ අධ්‍යාපනය ලබන්න පුළුවන් වෙන එක. ඇත්තටම ළමයි වාඩුව දෙන්න කෝටි ගණනක් වටින ඩිග්‍රියක්. නැත්නම් නිකන් මේ ෆී රජයෙන් දෙන්නේ. එතකොට ඔයාලා ඕකම ප්‍රයිවට් යුනිවර්සිටි එක ගන්න එක කොච්චර වටිනවද? කොච්චර ගණන් එයාලා අය කරනවද නේ? කියන්නේ ඒකට දෙන වැලියු එකක් කියන ප්‍රයිවට් වේවා රජ වේවා එතන වැලියු එකක් තියෙන ප්‍රයිවට් එක එච්චර අය කරන්නේ ඩිග්‍රී. හැබැයි අර ගවර්න්මන්ට් යුනිවර්සිටි එකෙන් ගත්ත ඩිග්‍රියට තියෙන සෝෂල් ස්ටේටස් එක ඒ
කීර්තිය නැත්නම් ඒ මේ කියන අර අපි කියන්නේ සාමාන්‍ය පිළිගැනීම අපිට අර අනිත් ඒවාවල අපි සාමාන්‍යයෙන් ගන්න අමාරුනේ සාමාන්‍ය හරි ඒ කියන්නේ අර ඒ කියන්නේ මේකට ඇදලා තියෙන නම ඉතින් මේක අවුරුදු ගාණක් තිස්සේ මේක අදිය නෙමෙයි මේක අවුරුදු ගාණක් තිස්සේ හැදලා තියෙන එකක් හැබැයි කිසිම වෙලාවක ළමෙක් මේ දක්ෂතාවය මේ රජයේ කැම්පස්ද ප්‍රයිවට් කැම්පස්ද කියන එක මත ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ ඒක එයාගේ තියෙන මේ ටැලන්ට් එක මත ඒක තියෙන්නේ නැහැ නමුත් මම මේ කියන්නේ අර රජයේ විශ්වවිද්‍යාල පහතට දාලා කතා කරන කට්ටියට තමයි මම මේ කියන්නේ හරිද මොකද ඒක පහතට දාලා කතා කරන්න මම හිතන්නේ කාටවත් අයිතියක් ඇති කියලා මොකද විශේෂයෙන් මම රජයේ විශ්වවිද්‍යාල කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ මූලපිට ඉගෙන ගත්ත ශිෂ්‍යයෙක් විදිහට එතකොට දැන් ඒ කියන්නේ ඒක ගැන කතා කරන්න මට චූටි හරි අයිතියක් තියෙනවා මොකද මම විශ්වවිද්‍යාලේ ගිහලා ආපු කෙනෙක් කියන්නේ දැන් සමහර කෙනෙක් ඉන්නවා සමහර ඔය දැන් විශ්වවිද්‍යාල ජීවිතය ගත්තොත් සමහර අපි ගත්තොත් 10ක් වගේ සමහර කියනවා වෙන්න පුළුවන් 10ක් 5ක් වගේ කියනවා වෙන්න පුළුවන් ගිහලා වෙලා පො වැඩක් නැහැ අපරාධ කාලේ තේරුම් නැහැ කියලා. ඉතින් එහෙම කියන කට්ටියක් ඉන්නවා නැතුව නෙවෙයි. නමුත් බහුතරයගේ ජීවිත බලන්න ඕන අරගෙන. ඔය සාමාන්‍ය ප්‍රමුඛ පෙළේ අපේ ලංකාවේ දැන් රජ විශ්වවිද්‍යාල කීපයකින් උපාධි ගත්ත බහුතරයේ දෙනෙක්ගේ ජීවිත අරන් බලන්න. හරිද? ඒ අතර සූතරයක් කියන්න පුළුවන් රැකියා විරහිතව ඔය කියන කතා දෙන්න පුළුවන්. හැබැයි අද වෙද්දි බලන්න අපේ දැන් ගොඩක් අය ලංකාවේ දැන් මොකද ඩිග්‍රියක් ගත්තොත් ඒක නම් ටේ කාලේ රට යනවා. හරිද? ඒකට යාලේ සුසුකම හදාගන්න යන්නේ. ඒක සමාජයට යාලේ ඉහළ වැටුප් තල වලට යන්නේ. හරිද? පිටරට එච්චර ඩිමාන්ඩ් එකක් තියෙනවා මේක. ලංකාවේ මේ ඩිග්‍රීස් තියෙන හැට. එතකොට දැන් අපි ගොඩක් කාට ගන්න ලංකාවේ හැදිලා තියෙන රැකියා දියවුම ඉන්නේ. නමුත් මං කියන්නේ දැන් මම ගන්නකොට දැන් මම ඇත්තම උපාධිය කරේ මගේ නොලෙජ් එකට. ඒ කියන්නේ දැන් මම අලෙවි ගන්න විශේෂ උපාධිය තමයි මම හැදෑරුවේ. එතකොට ඒක මම ඇත්තටම මම මේක ඉගෙන ගත්තේ මොනවත් හින්දා නෙමෙයි. මට ඒකේ ඒ කියන්නේ මට මේකේ ලොකු මේ දුරකට යන්න ඕන නෑ සබ්ජෙක්ට් එක. නමුත් මට ඕනුනේ මම ආසයි පොඩි ගන්න ව්‍යවසායකයෙක් වෙන්න. හරි මගේම බිස්නස් එකක් පටන් අරන් මගේ නිෂ්පාදන කීපයක් පටන් අරන් මම ආසයි ඒ ගමන තුල යන්න. ඒතර මම ඒකට අවශ්‍ය කරන දැනුම මම හිතුවා මට අඩු වෙලා තියෙන අලෙවි කරන්න. ඉතින් අලෙවි කරන සම්බන්ධ දැනුම. ඉතින් මට ඒක මේක තුල මට විශේෂ උපාධියක් විදිහට හදාගන්න පුළුවන් නම් කොච්චර හොඳයි කියලා තමයි මම ඒක හැදෙන්නේ. හරිද? එතකොට මගේ ලොකු ආසාවක් තිබ්බේ නැහැ ජොබ් කරන්න. ඒ කියන්නේ ඇත්තටම කියන්නේ ඒකට මම ලොකු ආසාවක් තිබ්බේ නැහැ. ඉතින් ඒකින්ද මම මගේ ගමන දැන් යනවා. ඒ වගේම මම ටියුෂන්ත් කරනවා. මගේ බිස්නස් මේ ඒකුත් මම කරන් යනවා. ඉතින් අර දැන් මගේ ඉලක්කයත් එක්ක ඒක වෙනස්. දැන් සමහර කෙනෙක්ගේ ඉලක්කය රැකියාව කරන එක වෙන්න පුළුවන්. මොකක් හරි සබ්ජෙක්ට් එකක උපාධියක් කරලා. ඉතින් මං කියන්නේ අර මේ එහෙම මේ රජයේ විශ්වවිද්‍යාලයෙන් දෙන මේ උපාධිය ඇත්තටම නම් ගොඩාක් ලොකු පිළිගැනීමක් තියෙන ගොඩාක් වටින එකක්. සහ විශේෂයෙන්ම මේ විශ්වවිද්‍යාල ජීවිතය තුළ දැන් මට නම් ඇත්තටම අපිට ගොඩක් මිස් වෙච්ච කාලේ වැඩි මොකද කොරෝනා වලට අපි කැම්පස් පැහුවා අවුරුද්දක් විතර ඒකත් එක්ක අපිට කැම්පස් යන්න තිබ්බ කාලේ තම සීමිත කාලයක්. නමුත් ওই විශ්වවිද්‍යාල ජීවිතය තුළ දැන් අපේ අයියලා අපිට සෙට් වෙච්ච අපේ අයියලා අක්කලා කියපු දේවල් එක්ක ඇත්තටම හරි සුන්දරයි. විශ්වවිද්‍යාල උග ඔයාලට කවදා හරි කතා කරන්න දෙයක් තියෙන තැනක්. ඒ කියන්නේ හරි සුන්දර කාලයක්. I think ඒක මිස් කරගන්න එපා. ඒක සාමාන්‍යයෙන් අපේ ජීවිතේ තරුණ කාලේ අපි ලබා ගන්න මොන අත්දැකීම. ගොඩක් වෙලා. එතනින් අනිත් දේ තමයි මේ විශ්වවිද්‍යාලයක් කියන ළමයි සමාජය. හරිද? ඔයා ගෙදර හැදිලා, ඔයා ගෙදර කියන්නේ ඔය කඩපිලට ගිහිල්ලා ඔය ටික නේ හොදගෙන සමාජයේ තියෙන පොඩි කාලේ සාමාන්‍ය A level වගේ නේද? ඊට ක්ලාස් යන, ටියුෂන් ක්ලාස් යන වයි පාස් වලට යන එකයි සහ ගෙදර සහ ඔය බඩ පිටාවේ ඉන්න යාළුවෝ ටික ආශ්‍රය කරන ඒවා සමාජිකයද කියන්නේ. හැබැයි මෙතන විශ්වවිද්‍යාලය කියන්නේ ඇත්තටම මේ ලොකු සමාජයක්. ඒ කියන්නේ විවිධ ප්‍රදේශ වලින් විවිධ මානසික මට්ටම් තියෙන විවිධ තරාතිරම් වල විවිධ මිනිස්සු මෙතන ඉන්නවා. හරිද? ඒතකොට ඔයාට මෙතන ලොකු ඔපචුනිටි එකක් තියෙනවා. ඔයාට හොඳ පුද්ගල සම්බන්ධතාවයක් හදාගන්න. හරි. හොඳ අයියලා අක්කලා ටික ආශ්‍රය කරන්න. ඒතකොට නංගිලා මල්ලා කියන්නේ විවිධ ප්‍රදේශවල සහ විවිධ දැනුම් මට්ටම් වල ඉන්න සහ විවිධ ඒ කියන්නේ පොල් පසුබිම තියෙන විවිධ තරාතිරම් තියෙන මේ වගේ විවිධ පුද්ගල කණ්ඩායම ගොඩක් ඔයාට එකවර ආශ්‍රය කරන්න ලැබෙන අවස්ථාව තමයි විශ්වවිද්‍යාලය කියන්නේ. ඉතින් මේක ලොකු අවස්ථාවක් ඔයාට හොඳ පුද්ගල සම්බන්ධතාවයක් ගොඩනගන්න. ඒතකොට ඔයාට පුළුවන් ওই පුද්ගල සම්බන්ධතාව ගොඩනගාගෙන ඔයාගේ ජීවිතේ ඔයාට ඉදිරිය සාර්ථකව හදාගන්න. ඔයාට ව්‍යාපාරික දේශන වෙන්න පුළුවන්, ඔයාගේ රැකියා ජීවිතේ පැත්තෙන් වෙන්න පුළුවන්. ඔයාලා නැත්තම් පුද්ගල සංවර්ධනයේ පැත්තෙන් වෙන්න පුළුවන්. ඔයාට ලොකු ඔපචුනිටි එකක් තියෙනවා මෙතනදී අවස්ථාවක් තියෙනවා. මේ කියන දේත් එක්ක ඔයාගේ ජීවිතේ හොඳ වැදගත් පැත්තකට හරව ගන්න. ඉතින් මේ අන්න ඒක මේ ඔයාට විශ්වවිද්‍යාලය කියන්නේම ළමයි මහා අවස්ථා ගොඩාක් තියෙන තැන. ඉතින් ඒකින්ද කවදාවත් ළමයි ඒ අවස්ථාව මිස් කරගන්න එපා. සමහර ළමයි ඉන්නවා කැම්පස් තේරිලා කැම්පස් ගිහිල්ලා නැහැ.
ඒතකොට සමහරලාට කැම්පස් හොඳම උදාහරණ මට මේ ඇත්තට මේ නිවුත් එක මට අත්දැකීම් තියෙනද කියන්නේ සමහරලාට මගේ මම උගන්නන ළමයිගේ සමහර අයියලා අක්කලා ඉන්නවා. එයාලා කැම්පස් තේරෙලා කැම්පස් ගිහිල්ලා නැහැ. හරිද? ඒතකොට සමහර අය ඉන්නවා මේ කැම්පස් යන්න ආසාවක් තිබ්බට පස්සේ අර වගේ දේවල් වලට ඇවිල්ලා එක්ක එක පොඩ පස්සට දානවා. යාර ඒ අර ආසාව අඩු වෙනවා. හරි. එතකොට දැන් අර සමහර ළමයි ඉන්නවා මං කිව්වේ මේ කැම්පස් තේරලා කැම්පස් යන්න බැරි වෙච්ච මේ කැම්පස් ගියේ නැති අය එයාලා සමහර පිටට ජොබ් එකකට ගියා මොකක් හරි. ඒකවල සමහරවිට එයාලා පිටට ගිහලා ජොබ් එකක් ගන්න සාමාන්‍ය ජොබ් එකක්. හරි සාමාන්‍ය පඩි හොඳයි. නමුත් සාමාන්‍ය සාමාන්‍ය රැකියාවක්. ඒතකොට දැන් මට එහෙම කෙනෙක් හම්බෙලා තියෙනවා. එහෙම ඒ සමහර අය කියනවා මම කියන්නේ මම ඩිග්‍රිය කරගෙන තිබ්බනම් මම ඩිග්‍රියක් කරගෙන තිබ්බනම් මට මේ මීට වඩා ලොකු මේ ජොබ් එකකට යන්න තිබ්බා ලොකු ඔපචුනිටියක් ගන්න තිබ්බා අපරාධයේ කාලේ කියලා. ඉතින් ඔය වචන ඔයාලගේ කටින් පිට වෙන්න තියන්න එපා ළමයි. දැන් හැමෝටම සල්ලි නැහැනේ ප්‍රයිවට් කැම්පස් වලට යන්න. හරිද ප්‍රයිවට් කැම්පස් වල හොඳ ඩිග්‍රී තියෙන්නේ. හොඳ ඩිග්‍රී එක කිසි විවාදයක් නැහැ. නමුත් අර මේ හැමෝටම සල්ලි නැහැනේ. එතනට ආයෝජනය කරන සමහර මධ්‍යපාන්තික මේ දෙමාපියෝ සමහරලාට එයාලා තියෙන මොකක් හරි පොඩි ඉඩමක් උගස් තියලා නැත්නම් රත්තරන් බොඩු මාළු උගස් තියලා වාහනයක් විකුණලා ඔහොම තමයි සමාන්නේ මේ ළමයා තමන්ගේ ළමයාව ප්‍රයිවට් කැම්පස් එකට යවන්නේ. ඉතින් මං කියන්නේ අපි එච්චර මෙව වෙන්න ඕනේ නැහැ. තමන්ට නිකන් නොමිල දීලා තියෙන අවස්ථාවක් රාජ්‍ය විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඉතා ඉහළ පිළිගැනීමක් තියෙන ලෝකෙම ඉහළ පිළිගැනීමක් තියෙන හොඳ ඩිග්‍රියක් කරන්න. ඉතින් මං කියන්නේ ඒකට ෆෝකස් එක දීලා වැඩ කරන්න. ඔයගේ අරමුණට ෆෝකස් එක දීලා වැඩ කරන්න. ඔයා ව්‍යවසායකයෙක් වෙන්න ආසයි නම් ව්‍යාපාරිකයෙක් වෙන්න ආසයි නම් ඔයා හොඳ රැකියාවක් කරන්න මේ හැම දෙයකම ඔයාට තියෙන ලොකුම හොඳම සෝදාන්නක් තමයි මේ විශ්වවිද්‍යාලය කියන්නේ. ඉතින් ඒ දේ රජයේ විශ්වවිද්‍යාලය කියන්නේ. ඒක මිස් කරගන්න එපා. ඉතින් ඒකට මහන්සියලා ඔයාලගේ ඉලක්කයක් තියාගෙන වැඩ කරන්න. එතකොට ඔයාට අවුරුදු 3-4 වෙද්දි ඔයාලගේ ওই ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් ඉවරලා ඔයාලා හොඳ උපාධියක් එක්ක හොඳ උපාධියක් සහිත මිනිස්සෙක් විදිහට තමයි සමාජයට එන්නේ. දැන් විශේෂයෙන්ම දැන් මම කොළඹ විශ්වවිද්‍යාලේ ඉගෙන ගත්ත කිව්වම එතකොට දැන් මගේ විශ්වවිද්‍යාලය කොළඹ විශ්වවිද්‍යාලය. ඒතකොට ඒකෙදි අපේ 2020 තමයි අධ්‍යයන වර්ෂය පටන් ගත්ත 2020 ඉඳන්. එතකොට 2020 21 22 23 24 හරිද? එතකොට මේ 24 වෙද්දි අපි ඔක්කොම කරලා සම්පූර්ණ ඉවරයි. يعني අවුරුදු 4 ඇතුළත සම්පූර්ණයෙන්ම අපේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ඉවර කරලා අපිට උපාධියක් දීලා ඉවරයි. හරිද? ඒ කියන්නේ අපේ ඇත්තටම අපේ විශ්වවිද්‍යාලයේ මේ ආචාර්ය මණ්ඩලය ඇත්තටම මේ උන්ට සෑහෙන උනන්දුවක් තියෙනවා අපේ ළමයිව ඒ කියන්නේ නියමිත කාලය තුළත මේ එයාලව ඒ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක කවර් කරලා එයාලව එළියට දාන්න. ඉතින් මේ ඉතින් අපේ කොරෝනා ඇවිල්ලා තව දෙකක් අපිට කොරෝනා ඇවිල්ලා අපි ඒකෙන් ඉම්පැක්ට් එකක් වෙලා සෑහෙන මේ වෙලා තිබ්බනේ. එතකොට අපි ඒත් අපිට Zoom වලින් Zoom තාක්ෂණය අරන් අපේ අර මේ දේවල් ඔක්කොම මේ සිලබස් ටිකේම කවර් කරනවා. ඉතින් මං කියන්නේ අර එයාලා කරනවා ඒක. එයාලා ජොබ් එක එයාලා හරියට කරනවා. ඉතින් ඒක ආයේ සුපිරි. ඒ කියන්නේ ඔයාලට ඔය රාජ්‍ය විශ්වවිද්‍යාලේ ඉන්න ආචාර්ය මණ්ඩලය වුණත් ආයේ සුපර්බ්. හරි. දැන් මම දන්නේ අපේ විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් මට ඒ ගැන කියන්න පුළුවන් කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු සම්බන්ධයෙන්. ඉතින් ආයේ වචන දෙයක් කියන්නේ නැහැ. සුපිරි. හරි. ඒක හොඳට කරනවා එයාලා. ඉතින් ඒක අර ක්වොලිටිය මේන්ටේන් කරගෙන ඒ ස්ටෑන්ඩඩ්ස් ඔක්කොම එයාලා නියමිත මේන්ටේන් කරන් යනවා. ඉතින් ඒ ගැන මට කියන්න පුළුවන්. සහ මම දන්න විදිහට අනිකුත් රාජ්‍ය විශ්වවිද්‍යාලවලත් එහෙම තමයි. හරි. එතකොට ඒකින්ද ළමයි ඒ ඉලක්කය ඔයාලා තියාගන්න ඕන. විශ්වවිද්‍යාලයට ගිහලා හොඳ උපාධියක් කරලා ඒක ෆස්ට් ක්ලාස්ද සෙකන්ඩ් ක්ලාස් අප එකක් සෙකන්ඩ් අප එකක්ද ඒක ප්‍රශ්න නැහැ. හරි. ඔයා එකම ටාගට් එක කරනවා. ඔයා හොඳ රෑන්ක් එකක් දාලා ඉන්න. ඔයා හොඳ ලංකාවේ টොප් 5 වගේ අතර තියෙන හොඳ විශ්වවිද්‍යාලයකට යන්න try කරන එක. ඉතින් টොප් 5 වුණත් මේ මොකක් හරි රාජ්‍ය විශ්වවිද්‍යාලයකට try කරන එක හරි වටිනවා. හරි හොඳ ඔපචුනිටි එකක් වෙයි. ඉතින් අද මට කියන්න ඕනේ මෙන්න මේ ටික තමයි. ඒ කියන්නේ මේ කාලය තුල මේ ගොඩක් ළමයිට අහන්න දකින්න ලැබෙන මේ කියන මේ විශ්වවිද්‍යාල ගිහිල්ලා වැඩක් නැහැ. ඔය අපරාධය කාලේ ඔය වගේ කතා නෙගටිව් කතා කියන ඒ මතයට විරුද්ධව තමයි මට අද කතා කරන්න ඕනකම තිබ්බේ. ඉතින් මම හිතනවා ඒක මේ ඔයාලට යන්නේ නැති කියලා. ඉතින් මොනවා හරි ඔයාලා ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් දාන්න අපි කතා කරමු. ඉතින් මට බයින්ඩ් ලෑස්ති වෙන්න බෑ මේ ප්‍රයිවට් කැම්පස් යන මම ඒවට මුච් වෙන්නේ නැහැ. මොකද ඇත්තටම මගෙත් හොඳම යාළුවෝ ප්‍රයිවට් කැම්පස් යනවා. ඉතින් ඒ කියන්නේ නෙමෙයි මම මේ කියන්නේ. හරි යාළුවගේ අධ්‍යාපනය ඉතාම දැන් ප්‍රයිවට් කැම්පස් තව තව හැදෙන්න ඕන. මොකද එතකොට මේ අපේ ඇත්තටම හොඳ මේ අධ්‍යාපනයක් අපේ සමාජයේ ළමයිට ලැබෙන්නේ. ඉතින් කොහෙන් හරි යාලා ගන්නවානේ. ඒතකොට ඒකත් එක්ක දැනුමින් පිරිපුන් සමාජයක් තමයි බිහි වෙන්නේ. ඉතින් ඒක හරි රටකට ඉතාමත් වැදගත් දෙයක්. ඉතින් මේ තව තව හැදෙන්න ඕනේ. නමුත් මම මේ කියන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල සමාජලාට ඉලක්ක කරලා වෙනම අනේ කැම්පේන් වශයෙන් සමහර මත වපුරන සමහර කට්ටිය මේ රාජ්‍ය විශ්වවිද්‍යාලයට යන්න එපා වැඩක් නැහැ කියලා. සමහර දෙමාපියොත් ඔය රැලි වලට අහු වෙනවා. සමහර දුව කැම්පස් තේරලා රාජ්‍ය විශ්වවිද්‍යාලයට නමුත් යවන්නේ. අපරාධි ලොකු ඔපචුනිටි ලොකු අවස්ථාවක් මිස් කරගන්න.
ඉතින් ඔයාලා එහෙම වෙන්න එපා. ඉතින් මේ වීඩියෝ එක අහම්බෙන් හරි දැක්ක කෙනෙක් ඉන්නවා නම් ඉතින් ඒක මිස් කරගන්න එපා ළමයි. හරිද? අනිවාර්යෙන් මහන්සියලා වගේ ඉලක්කයට වැඩ කරන්න පුළුවන්. හරිද? පුළුවන් ඉතාමත් ලේසි. ඒ ලෙවල් වල හරියට මුලින්ම මහන්සියලා වැඩ කරනවා නම් නැත්නම් මේ අන්තිම කාලෙත් ලේසි. ඔයා හරියට වැඩේ කරනවා නම් මේක ගොඩ දාගන්න එක එච්චර අමාරු දෙයක් නෙමෙයි. ඔයාගේ ඉලක්කය ඉලු කරගන්න එච්චර අමාරු දෙයක් නෙමෙයි. ඉතින් අපි තව වීඩියෝ සීරීස් ගේනවා. ඔයාලා පාඩම් කරන්න ඕන විදිය මගේ අතේ ගේම් එක මම ඒක කියලා දෙන්න මම ලෑස්ති මගේ දැනුම බෙදා ගන්න. ඉතින් ඒක මම හිතනවා මම කරන්න ඕන දෙයක් මගේ වෙන්න ඕන සමාජයට වෙන යුතුකමක් කියලා මම හිතනවා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකත් කතා කරමු. ඉතින් මට ඕනේ මෙන්න මේ කතාව මේ වෙලාවට පොඩ්ඩක් කියන්න. මොකද මේ ගොඩක් ඔයාලට අහන්න දෙකෙන් ලැබෙන හින්දා මේ කාලය තුල. හරි. ඉතින් අදට එහෙනම් මම වීඩියෝ එක නවත්තන්නම්. අපි ඊළඟ වීඩියෝස් වලින් අලුත් දෙයක් අරගෙන ඔයාලට පොඩ මොටිවේට් වෙන්න පුළුවන් දෙයක් අරගෙන ආය අපි තව වීඩියෝස් වලින් එන්නම්. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් අපි ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලගේ යාළුවෝ ඉන්නවනම් මේ ප්‍රශ්නෙත් එක්ක මුහුණ දෙන්න, මේක ෂෙයා කරන්න. ඉතින් මොනවා ගැටලුවක් තිබ්බොත් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඉතින් අපි කතා කරමු මේ ගැන. හරි එහෙනම් අපි ගිහිල්ලා නම් අදට සුබ දවසක් වේවා හැමෝටම. ඉතින් අද වීඩියෝ එක බලුවාට ඉතාමත් ගොඩක් ස්තුතියි. එහෙනම් ගිහින් එන්න.